බුදුරජාණන් වහන්සේගේ ලස්සන සූත්‍රයක් තියෙනවා පින්වත්නි කලගෙඩි පිළිබඳව දේශනා කරපු සූත්‍රය කුම්භ සූත්‍රය. කුම්භ සූත්‍රයේදී කියනවා සමහර කල තියෙනවා එළියෙන් ලස්සනයි කැටයන් දාලා සායන් දාලා ඇතුළ හිස්. ඇතුළේ මොකවත් නැහැ. සමහර කල තියෙන ඇතුළ පිරීලා කට ළඟටම. හැබැයි එළියේ කැටයන් නැහැ මොකවත් නැහැ. සමහර කලගෙඩි තියෙනවා එළියත් හිස් ඇතුළත් හිස් මොකවත් නැහැ. සමහර කලගෙඩි එළියෙනුත් කැටයන් දාලා ඇතුළත් පිරීලා. බුදුහාමුදුරුවෝ ඔය ටික කිව්වහම හාමුදුරුවෝ අහනවා ඉතින් අපිටයි ඔය කලගෙඩි ගැන කියන්නේ. මහණෙනි කලගෙඩි වගේ මිනිස්සු ඉන්නවා ලෝකේ. සමහරවුන් ඉන්නවා එළියේ කැටයන්. කොණ්ඩ පාට කරලා කොණ්ඩ ගොතලා කොණ්ඩ ස්ට්‍රේට් කරලා ඇයි බම්ම හදලා ලස්සනට සූට් බූට් ඇඳලා ඇතුළ හිස්. උන්ට මයික් එකක් අල්ලලා පන්සිල් පද 5 කිව්වොත් ඔළුව කහනවා. මේ ඊයේ මතක තිබ්බ අද මතක නැහැ කියනවා. තුනුරුවනි ಗುಣ දන්නේ නැහැ වැඩිහිටියන්ට සැලකීම මොනවත් නැහැ. ඇතුළ හිස් එළිය කැටයම්. සමහරු ඉන්නවා පින්වත්නි ඇතුළ පිරීලා. හැබැයි එළිය මොකවත් නැහැ. එළියෙන් සාමාන්‍ය විදිහට ඉන්න. එළියෙන් පේන්නේ නැහැ. එළිය කැටයම් මොකවත් නැහැ. ලස්සන කරගෙන නැහැ. උදාහරණයක් තමයි බුදුහාඳුරන්ගේ ශාසනයේ හිටපු පිලින්දි වච්ච මහරහතන් වහන්සේ. එළියේ මොකවත් නැහැ. හරිම ඕලාරිකයි අතපය විසි කරනවා මිනිස්සුන්ට කුණුහරුප කියලා කෑ ගහනවා. හැමෝටම බැන්නේ කොහොමද? වසලයා ඵලයන් යන්න. වසලයා මෙහෙවරේ. අන්තිමට භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා බුදුහාඳුරන්ට කිව්වා මේ පිලින්දි වච්චට මොකද වෙලා තියෙන්නේ? බුදුහාඳුර කිව්වා හා පිලින්දි වච්චට දොස් කියලා ආර්යෝපවාදයට අහු වෙන්න එපා. යා රහතන් වහන්සේ නම. කොහොමද බුදුහාඳුරනේ මේ මිනිහා රහත් උනේ? බුදුහාඳුර කියනවා ඔය පිලින්දි වච්ච ආත්ම භාව 500කට වැඩිය මහාසාර කුලේ බ්‍රාහමණේ සසර පුරුද්ද. එයා පහත් මිනිස්සුන්ව පහත් කරලා කතා කරපු පුරුද්ද රහත් උනත් අතාරින්න බෑ. ඒක වාසියක් විදියට ඉතුරු වුණා. ඒ නිසා එයාගේ ඒ දෝෂයට අනුකම්පා කරන්න. ඒ දෝෂයත් එක්ක ගැටෙන්න යන්න එපා. ඇතුළ ලස්සනයි පිරීලා රහත්. හැබැයි එළියෙන් කලගෙඩිය ලස්සන නැහැ. සමහර කලගෙඩි තියෙන එළියෙනුත් කැතයි ඇතුළෙනුත් කැතයි. දේවදත්ත වගේ කලගෙඩි. ඇතුළෙත් මොකවත් නැහැ එළියෙත් මොකවත් නැහැ. එයාට රහත් වෙන්නත් බැරි වුණා. ඉඳ එක වෙහෙර විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොදිටි මොක්පුර මොකවත් නැහැ. සෝවන් මාර්ගයටවත් එන්න බෑ. එළියෙනුත් එහෙමයි. බුදුහාඳුරොත් එක වෛරක්කාරකම් කරනවා, රාජ්‍ය කොටවනවා, තාත්තලා පුතාලා තරහ කරවනවා, පව්කම් කරවනවා. ඔන්න එළියෙන් ඇතුලෙන් දෙකෙන්ම කැත වෙච්ච කලගෙඩි. හැබැයි සමහර කලගෙඩි තියෙනවා එළියයි ඇතුලයි දෙකම පිරලා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ කලගෙඩි. ඇතුලත් රහත් පිරීලා. එළියෙනුත් දැක්කහම මිනිස්සුන්ට සාදු සාදු කියවෙන තරම් මහා පිරිච්ච නිවිච්ච චරිත. නිසා බුදුරජාණන් වහන්සේ ඔබට කියනවා මේවා වෙන් කර ගැනීම තියෙන්න ඕනේ ඔබේ ජීවිතේ. කළු සුදු හොඳ නරක යහපත අයහපත කුසලයේ අකුසලයේ නිවනට පමුණුවන නිවනෙන් ඈත් කරන සහ මේවා වැඩිමෙන් අපිට හොඳක් වෙන හොඳක් නොවන. ඔන්න පළවෙනි බලය. ඒකට කිව්වා ප්‍රඥා බලය.